ඉතින් Beyond the Shoot with සාලිය මේ එපිසෝඩ් එකෙන් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මම කරපු annual report shoots දෙකක් සම්බන්ධයෙන්. ඇයි මම මේ annual report වලට කරපු shoot දෙකක් සම්බන්ධයෙන් මේ එපිසෝඩ් එක කතා කරන්නේ? ඒකටත් හේතුවක් තියෙනවා. ඒක තමයි මේ annual report shoot එකක් shoot කරද්දී ඒකේ shooting style එකක් තියෙනවා. ඒ වගේම ඒ shoot කරන පිළිවෙලකුත් තියෙනවා. ඒ shoot කරන්න ඕන angles කීපයකුත් තියෙනවා. ඉතින් මම මේ කරපු Nations Trust බැංකුවටයි ඒ වගේම People's Bank එකේ කරපු දෙකේම combination එකක් මම ඕගලන්ට ගේන්න කියලා හිතුවා. ඕගලන්ට යම් කිසි දෙයක් ඒකිනුත් ඉගෙන ගන්න පුළුවන් කියලා මට හිතෙච්ච හින්දා. ඉතින් දැන් ඕගොල්ලෝ මේ දකින්නේ මම Nations Trust බැංකුවේ මම දාපු setup එක. මේ තියෙන හැම ගිය එකම මගේ ස්ටුඩියෝ එකේ තිබිච්ච හැම ගිය එකම මට මෙතනට ගේන්න වුණා. ඉතින් මේ කොන්ට්‍රැක්ට් එක මට බැංක්ස් දෙකෙන් හම්බෙද්දි මට හම්බෙච්ච බ්‍රීෆ් එක තමයි මේක ඇනුවල් රිපෝට් එකට විතරක්ම නෙමෙයි. ඇනුවල් රිපෝට් එකෙන් එහාට ගිහිල්ලා මොකක්ම හරි අවස්ථාවක මේ බැංක් මැනේජ්මන්ට් එකේ ඉමේජස් මොකක් හරි පබ්ලිකේෂන් එකකට ඕන වුණොත් ඒ වලටත් යූස් කරන්න පුළුවන් වෙන ආකාරයේ ෂොට්ස් ටිකක් අරන් දෙන්න කියන එක තමයි මට මේ බැංකු දෙකෙන්ම ආපු රික්වයර්මන්ට් එක. ඉතින් ඒ වගේ ෂූට් එකක් කරනකොට මම දැනගන්න ඕනේ මම නොදන්න දෙයකට ඉස්සරහට ෂූට් කරන්න වෙන්නේ. නමුත් ඒ ඕනෑම දෙයකට අවශ්‍ය වෙන විදිහට මගේ මේ ඉමේජස් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයෙන් මම ලබා දෙන්න ඕන නිසා මගේ සම්පූර්ණ ස්ටුඩියෝ එකම මම මෙතනට ගලවගෙන ආවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ දාලා තියෙන සෙටප් එක සම්පූර්ණයෙන්ම ස්ටුඩියෝ සෙටප් එකක්. ඉතින් මම මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා විලාසිනින්ම ඇවිල්ලා මේ ඔෆිස් ප්‍රෙමිසස් බලලා මෙතන කොච්චර ස්පේස් ඕනේද කොයි වගේ ගියර්ද මට ගේන්න පුළුවන් කියලා හොඳ දැනීමක් ඇතුව තමයි මම මේ ෂූට් එක ප්ලෑන් කරේ. මේ බැංකු දෙකේම මේ Nations Trust බැංකුවෙත් මෙහෙමයි ඒ වගේම People's Bank එකෙත් මේ ආකාරයෙන්ම තමයි. විශේෂම දේ උනේ මම මේකෙදි මේ වගේ ෂූට් එකක් කරද්දී නිතරම රෙකමන්ඩ් කරනවා මේකප් ආටිස්ට් කෙනෙක් යූස් කරමුයි කියලා. මොකද මේකප් ආටිස්ට් කෙනෙක් යූස් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ බ්‍රයිඩල් මේකප් එකක්වත් හෙවි මේකප් එකක්වත් දාන එකක් නෙමෙයි. මොකද මේ ඔක්කොම එන සියලු දෙනාම මේ කම්පැනි එකේ ඉන්න මැනේජර්ස් ඒ වගේ දේවල්. සමහර අයගේ මේ ෂොට් එක ගද්දි හවස් වෙන්න පුළුවන්. සමහර අයගේ ඔයිලි ෆේසස් තියෙන්න පුළුවන්. සමහර ලේඩීස්ලා එහෙම આવොත් යම් කොණ්ඩේ අඩුපාඩු එහෙම තිබ්බනම් ඒවා නීට් කරන්න ඕන. මොකද නැත්තම් පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ කෙස් ගහක් හදනවා කියන එක ටිකක් අමාරුයි. ඉතින් මේ වගේ දේවල් හොඳින්ම මගේ ක්ලයන්ට්ස්ව මම දැනුවත් කරනවා මේ වගේ කෝපරේට් හෙඩ්ෂොට් සීක්වන්ස් එකක් කරන්න. එතකොට මගේ ලයිටින් ගැන කතා කරොත් මම බොහෝ වෙලාවට නිතරම ඊවන් ලයිට් එකක් තමයි මේක මේන්ටේන් කරන්නේ. හේතුව තමයි මේ ඉන්න සියලුම බැංකර්ස්ලා මේ මැනේජ්මන්ට් ටීම් එකේ all 3 angles වලින් මම ෂොට්ස් අරන් දෙනවා. මොකද මම නිතරම මතක තියාගෙන ඉන්නේ මට මුලින් දීපු බ්‍රීෆ් එක ඇනුවල් රිපෝට් එකට විතරක් නෙමෙයි එතනින් ඔබටත් මොකක්ම හෝ යූසේජ් එකක් අවශ්‍ය වුණොත් ගන්න පුළුවන් කියන දේ මතක තියාගෙන තමයි මම මේ ඇන්ගල්ස් තුනෙන්ම ෂූට් කරන්නේ. ඉතින් මගේ පිටිපස්සෙන් මම මගේ අම්බ්‍රෙල්ලා එක යූස් කරනවා. මොකද ෆුල් බොඩි ෂොට් එකක් වෙනකොට ඒ කකුල් ඒ වගේ දේවල් ලයිට් අප් වෙන්න ඕනේ හින්දා. ඒ වගේම යම් කිසි හේතුවකින් බැංක එහෙමත් නැත්නම් මොඩල්ගේ ඉමේජ් එක කපලා අයින් කරගන්න ඕන වුණොත් ඒක නිසා මම බෑක්ඩ්‍රොප් එකට ලයිට්ස් දෙකක් පාවිච්චි කරනවා. ඉතින් ඊළඟ චැලෙන්ජින් වැඩේ තමයි මේ එන මැනේජ්මන්ට් ටීම් එක. එන්නේ බෝඩ් මීටින් එකක් තියෙන දවසක එහෙමත් නැත්නම් මීටින් එකක් ඇතුළත ඊටාම සුළු කාල වේලාවක් මාත් එක්ක ගත කරන්න බලාගෙන. ඉතින් ඒ සුළු කාල වේලාවේදී මම ඒ බලාපොරොත්තු වෙන සියලු ඇන්ගල් ක්ලයන්ට් අවශ්‍ය කරන එහෙම නැත්නම් ඇනුවල් රිපෝට් එක හදන ඒ කම්පැනිට අවශ්‍ය කරන ෂොට්ස් වාඩි වෙලාද හිටගෙනද ස්ටූල් එකක වාඩි වෙලාද මේ මොන දේ වුණත් මම හරියටම ප්ලෑන් කරලා කිසිදු අඩුවක් නැතුව ඒ සුළු කාලය ඇතුළත මම අරන් දෙන්න ඕන. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකක් කරොත් ඔයගොල්ලන්ට යම් කිසි දැනුමක් දෙන්න පුළුවන් ෂූට් එකක් කරොත් මේ වගේම behind the scenes එකකින් මම ඔයගොල්ලන්ව මුණ ගැහෙන්න එන්න. ඉතින් Beyond the Shoot with සාලිය වැඩසටහනේ මේ එපිසෝඩ් එකෙන් මම අද ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබ සැමට සුබ දවසක්.